අද අපි ක්‍රූස් එකක ගමනක් තමයි යන්නේ. ඉතින් අපි තෝරගත්ත ක්‍රූස් එක තමයි MSC Opera. ඉතින් අපි MSC Opera ක්‍රූස් එකේ අද අපි යනවා රටවල් 3කට. ඉතින් අද තුනකට යන්නේ නැහැ. දවස් 7 nights තමයි book කරේ. ඉතින් 8 nights. ඉතින් ඒ දවස් 8 ඇතුලේ අපි යනවා රටවල් 3කට. ඉතින් එක රටක් තමයි ක්‍රෝාටියා, අනිත් රට තමයි ග්‍රීස්, ඒ වගේම මොන්ටිනේග්‍රෝ වලට අපි යනවා. ඉතින් මේන්ටේනම් ට්‍රේන් එකේ අපි ඉන්ටර්සිටි ට්‍රේන් එක ගත්තේ. ඉතින් ඒක අපි ඉස්සලා වෙනිස් වලට යන්න ඕනේ. අපි නිෆ්ලෝරන්ස් වල ඉතින් මොකද වෙනිස් වලින් තමයි වෙනිස් ක්‍රූස් ටර්මිනල් එකෙන් තමයි අපිට ක්‍රූස් එක ගන්න තියෙන්නේ. ඉතින් ට්‍රේන් එක ගොඩක් දුර යන්න නැහැ. ඉතින් පැය දෙකක් වගේ යන්න තියෙනවා. ඉතින් ක්‍රූස් වල යද්දී අපිට එකපාර නටවල් 3-4කට විතර යන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා ලෝකේ තියෙන හැම රටකටම වගේ යන ක්‍රූස් තියෙනවා. ඉතින් ඒක අපිට කැමති විදියට තෝරගන්න පුළුවන්. ඉතින් අපි වෙනිස් වලට ආවම ඉතින් වෙනිස් මම කලින් තැබලා තියෙනවා. මම ඒ වීඩියෝ බ්ලොග් කරන්න හිටියේ නෑ දවස්වල. ඉතින් දැන් අපි ක්‍රූස් එක ගන්න යන නිසා වෙනිස් වල වීඩියෝ එකක් නැහැ. ඉතින් හයිදවසක් වෙනිස් කියොත් මම වීඩියෝ එකක් ගේනවා. ඉතින් මේ තියෙන බෝට් රයිඩ් එකක්, මේ බෝට් එක තමයි අපිව ක්‍රූස් එක තියෙන තැනට යන්නේ. මොකද ක්‍රූස් එක තියෙන ටිකක් දුර ඉතින් ක්‍රූස් ටර්මිනල් එකේ ඉන්න. ඉතින් ඒක නිසා අපි මේකේ යනවා අපේ ක්‍රූස් එක ළඟට. ඉතින් මේ තියෙන අපේ ක්‍රූස් එක. මේක ගොඩක් ලොකු ක්‍රූස් එකක් නෙමෙයි. හැබැයි මේක ගොඩක් දිගයි. අපි මේක අපේ 5 වෙනි ක්‍රූස් එක. ඉතින් අපි ගිය ක්‍රූස් වලින් තරමක් පොඩි මේ ක්‍රූස් එක තමයි. ඉතින් මේ තියෙන අපි ගත්ත ඉන්ටර්න් කැබින් එකක්. පිටිපස්සේ වින්ඩෝ එකක් තියෙනවා. ඉතින් අපි බැල්කනි ගත්තේ නැත්තේ ගොඩක්ම අපි ගොඩක් කාමරේ ඉඳන්නේ නැහැ. ඉතින් ඒක තීරමක් නැහැ බැල්කනි එකට අපි සල්ලි දීලා අරගෙන. මොකද ක්‍රූස් එකේ ගිහලා කාමරේ ඉඳන්නේ නැහැ නේ. ඉතින් ගොඩක් වෙලාවට ඒක නිසා අපි බැල්කනි රූම් එකක් ගත්තේ නැහැ. මොකද අපි වින්ඩෝ එකක් තියෙන නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ තියෙන්නේ පූල් ඒරියා එක. ඉතින් මේ කිඩ්ස් ලාගේ පැත්ත. ඉතින් මේ ක්‍රූස් එකේ පූල් තියෙන්නේ 2යි. ඒ වගේම හොට් ටබ් 2ක් තියෙනවා. ඉතින් අපි ගිය පොඩ්ඩක් වැහි කාලේ. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඉතින් අහස පොඩ්ඩක් කළු කරලා තියෙන්නේ. MSC Cruises අපි ගියාම අපිට ඒගොල්ලන්ගේ membership හම්බෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ cards දෙනවා gold silver වගේ. ඉතින් අපි ඉන්නේ දැන් gold එකේ. මගේ husband ඉන්නේ gold, මං ඉන්නේ silver. අපි දෙන්නම එකට ගියත් අපි spend කරන කෙනා අනුව points ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් මේ තියෙන dinner restaurant එක. ඉතින් අපි රාට dinner ගන්න මේකේ. ගොඩක් අය dinner ගන්නවා ඇවිල්ලා. ඉතින් මේ තියෙන එක. ඉතින් මම මේක ඇවිල්ලා බාර් එකක්. ඇතුළේ තියෙන inside bar එක. ඉතින් මේක dinner එකේ වීඩියෝ එකක්. ඊට පස්සේ මේ ක්‍රූස් එකේ තියෙන ගෝල්ෆ් ඒරියා එකක්. ඉතින් කොල්ල හිතන්නේ නේද සාමාන්‍ය ක්‍රූස් එක ගෝල්ෆ් ගන්න පුළුවන් කියලා. ඒත් මේ ක්‍රූස් එකේ තියෙනවා මේ වගේ ගෝල්ෆ් ඒරියා එකක්. උඩම ඩෙක් එකේ වටේටම තියෙනවා. ඒක හරිම මම හිතන්නේ හරිම ෆන් කියලා. ඉතින් දැන් අපි වෙනිස් පෝට් එකේ යන්න හදන්නේ. එතකොට මම කියන අපි පළවෙනි දවස් වෙනිස් පෝට් එකේ නම් ගිහිල්ලා දෙවෙනි දවස් අපි ස්පෙන්ඩ් කරන්නේ මුහුදෙම තමයි. කොහෙවත් රටකට යන්නේ නැහැ. තුන්වෙනි දවස් අපි යනවා ක්‍රෝාටියා වලට. ඊට පස්සේ දෙවෙනි දවස් අපි යනවා ග්‍රීස්. තුන්වෙනි දවස් අපි යනවා මොන්ටිනේග්‍රෝ. හතරවෙනි දවස් අපි යනවා මොන්ටිනේග්‍රෝ. හතරවෙනි දවස් අපි යනවා බාරි.
ඊට පස්සේ යනවා වෙනිස් ඊට පස්සේ ආයෙ වෙනිස් යනවා. ඉතින් ඔහොම තමයි යන්නේ. ක්‍රොාටියා අපි දෙපාරක් යනවා. මේ වගේ නයිට් පාටිස් තියෙනවා හැමදාම මොකක්ම හරි. සමහර වෙලාවට ඒ කියන්නේ අපිට ඩ්‍රින්ක් පැකේජ් ගත්තම අපිට අන්ලිමිටඩ් ඩ්‍රින්ක්ස් අපිට ගන්න පුළුවන් ඕනම ඩ්‍රින්ක් එකක්. ඩ්‍රින්ක් පැකේජස් එන එක විදිහට මේ ඔය නයිට් පාටිස් තියෙනකොට ඒගොල්ලෝ ෆ්‍රී ඩ්‍රින්ක්ස් උත් ඔෆර් කරනවා. මේ තියෙන්නේ ක්‍රොාටියා වල. ඉතින් ක්‍රොාටියාත් හරි ලස්සනයි. මේක මම නිකන් ගත්තේ අපි රෑ ගත්ත වීඩියෝ එකක් මම ඔයගලන්ට පෙන්නන්න ගත්තේ. ඉතින් මට ඔයගලන්ට කියන්න ඕනේ අර කාඩ්ස් වල ගෝල්ඩ් වලින් උඩ membership තියන අයට ගෝල්ඩ් අයටයි ගෝල්ඩ් වලින් උඩ membership තියන අයටයි ක්‍රීස් වල ඩිස්කවුන්ට්ස් දෙනවා. ගොඩක් ඒවා වගේම අපිට ස්පා එක තර්මල් ඒරියා හැම ෆ්‍රී හම්බෙනවා. ඉතින් මෙතන ග්‍රීස් මෙතන ක්‍රොාටියා sorry. ඉතින් මාර ලස්සනයි. ඉතින් Game of Thrones හදලා තියෙන්නේ මෙහෙ. ඒ තැන් ටික තමයි බලන්න ගියේ. මොකද මගේ හස්බන්ඩ් කැමති Game of Thrones. ඉතින් නැගිනේ අපි ගොඩක් ආසාවෙන් ගිය තැනට. ඉතින් මේ තියෙන්නේ මම ගත්තේ අපේ ක්‍රූස් එකේ තියෙන කැබින්ස්. ඉතින් ක්‍රූස් එකක රූම්ස් තියෙන්නේ මේ වගේ. ඉතින් ගොඩක් ලොකුවට නැහැ. සාමාන්‍ය හොටෙල් රූම් එකක ඉන්න වගේ ක්‍රූස් එකේ රූම්ස් එච්චරම ලොකු නැහැ. ඉතින් මේ වගේ නෑ ක්‍රූස් එකෙන් යද්දී අපිට අපේ ලගේජස් ඔක්කොම මේ වගේ ඩෝ එකකින් එළියෙන් තියන්න ඕනේ. ඊට පස්සේ අපි යන දවසට කලින් දවසේ ඒගොල්ලෝ ඇවිල්ලා අරගෙන යනවා. ඉතින් මේ වගේ අපිට කොයි හරි තැනකින් බහලා යන්න ඕන නම් ඒගොල්ලොම බස් ඔෆර් කරනවා. හැබැයි සමහර තැන්වල ඒගොල්ලෝ අපි යම්කිසි මුදලක් ඒගොල්ලන්ට දීලා තමයි බස් එකේ යන්න ඕනේ. බැස්සහම ලොකු ගාණක් නෙමෙයි ගොඩක් යුරෝ 20ක් එක්කෙනෙක්ට 20ක් 10ක් ඒ වගේ තමයි යන්නේ. ඉතින් ඒක හොඳයි. ඒගොල්ලන් එක්ක යද්දී අනිවාර්යයෙන්ම අපි මතක තියාගන්න ඕනේ අපි තැනකින් බැස්සට පස්සේ ආයේ අන්තිම බස් එක කීයට තියෙන කියලා බලන්න. මොකද අපි පරක් වෙලා ආවොත් අපේ ක්‍රූස් එකේ ඉන්නේ නැහැ අපි එනකම්. මොකද අපි පරක් වුණොත් ඒගොල්ලෝ යනවා. ඉතින් මෙතන ග්‍රීස් වල ගොඩක් තැන් තියෙනවා. අපි ඕල් ටවුන් කියලා එකක් තිබ්බා. ඉතින් ඒවා ඒකත් බැලුවා. මෙතෙන්ට එන්න ටිකට් ගන්න ඕනේ කෙනෙක්ට මට මතක විදිහට යුරෝ 10ක් හරි 20ක් හරි ගත්තේ. මට හරියම නැහැ. මම හිතන්නේ 10ක් හරි 18ක් හරි ඒ වගේ ගාණක්. ඉතින් මේ ඔක්කොම පරණ බිල්ඩින් ඉස්සර කාලේ හදපු ඒවා. ඉතින් හරි ලස්සනයි. අනික අපි ගිය වෙද්දී ඒකත් හොඳ යවුවත් නැහැ. බස්සත් නැහැ. ඉතින් මේ වගේ පොඩි කවුරු තියෙන ඒ වගේ මේ වගේ තැන් වලින් ලස්සනට මේ මුහුද පේනවා. ඉතින් ඔයගොල්ලන් පේනවා ඇති හරි ලස්සනයි. ලංකාවේ ඉඳන් ක්‍රූස් එකක යන්න ඔයගොල්ලෝ කැමති නම් මන් දන්නේ නැහැ ඒක කොහමද බුක් කරන්න ඕනි කියලා. ලංකාවේ ඉඳන් යන්න පුළුවන්ද කියලා එකවත් මන් දන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ වෙන රටක නම් ඉන්නේ ඔයගොල්ලන්ට ක්‍රූස් එකක යන්න පුළුවන් නම් මං කියන්නේ අනිවාර්යෙන්ම ගිහින් බලන්න. එකක හරි ඒක වෙනමම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අනික අපිට රටවල් 3-4කට යන්න පුළුවන් එකපාර. මේ තියෙන්නේ මට විදිහට මේ දින එක. ඉතින් හැම වෙරයිටි එකෙම ෆුඩ් තියෙනවා. ඉන්දියන් ෆුඩ් තියෙනවා. ඉතාලියන් තියෙනවා. ඉතින් මේ ක්‍රූස් එකේ අපිට ගොඩාක් ෆුඩ් නැහැ. කියන්නේ තියෙන බුෆේ ලොකු බුෆේ එකක් තියෙනවා මං කිව්වේ. අපි දැන් MSC World Europe එකේ MSC Seascape එකේ වගේ නම් ඒගොල්ලන්ගේ ගොඩාක් ලොකුයි බුෆේ එක ඇවිල්ලා දෙකකම තියෙනවා. ඉතින් ඒ තරමට
ගොඩක් කැම ජාති තියෙනවා. ඉතින් මේ තියෙන desserts fruits pasta තියෙනවා lasagna තියෙනවා ඒ වගේම තියෙනවා මේ වගේ junk food පැත්තක් burger hot dog මේ වගේ mouse chips මේ වගේ salads ඒ වගේ salad junk food එක නෙමෙයි but මම කියන්නේ මේ වගේ මේ පැත්ත එක දිගටම ඇරලා තියෙන. ඉතින් ඕපන් අපිට ඕන වෙලාවක බුෆේ එක වැහුවත් අපිට මෙතනින් ඇවිල්ලා කන්න පුළුවන්. බුෆේ එක පැයක් දෙකක් වහනවා. දවසට ලොකු වෙලාවක් නෙමෙයි. පාන්දර 2 වෙනකන් අපිට ඕන තැනකින් කෑම ගන්න තියෙනවා. ඉතින් මේ ඔක්කොම අපේ ගෙවන ගානට include අපිට ඕන දෙයක් කන්න පුළුවන්. අපිට ඩිනර් එක ඕන රෙස්ටොරන්ට් එකෙන් කන්න පුළුවන්. එහෙම නැත්නම් රෙස්ටොරන්ට් එකෙන් කන එක ෆ්‍රී. එහෙම නැත්නම් අපිට ඇවිල්ලා බුෆේ එකෙන් ගන්න පුළුවන් ඩිනර් එක. ඒක තමන්ගේ කැමැත්ත අනුව ගන්න පුළුවන්. ඒවට අපි එක්ස්ට්‍රා චාර්ජ් කරන්න ඕනේ නැහැ. ඉතින් මං මට මතක විදියට මේ ක්‍රූස් එකට අපි දෙන්නට ගියා දවස් 8ට 1700ක් යුරෝ. ඉතින් 1700ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් 7ක් නැත්තම් 6ක් ලක්ෂ 6ක් වගේ. ඉතින් හැබැයි අපි රටවල් 3කට ගියා. ඉතින් හිතනවා ඒක වර්දි කියලා. ඉතින් ඒක එක්කෙනාගේ එක්කෙනාට ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ කැසිනෝ ඒරියා. ඉතින් ක්‍රූස් එකේ ලොකු කැසිනෝ ඒරියා එකක් තියෙනවා. හැම ක්‍රූස් එකකම තියෙනවා කැසිනෝ එකක්. ඒ වගේම මෙතන බාර් එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ shopping gallery එකේ shopping area එකේ. මෙතන තියෙනවා duty free එකක් තියෙනවා. අපිට ඕන දෙයක් ගන්න පුළුවන් මෙතනින්. මේක හරින්නේ හවස 6ට. හවස 6 ඉඳන් රෑ 12 වෙනකන් තියෙනවා. මම මතක විදියට ඉතින් මේගොල්ලන්ගේ ගොඩක් ඩිස්කවුන්ට්ස් යනවා. මෙතන duty free එකෙන් ගත්ත drink එකක්. ඔයගොල්ලන්ගේ ක්‍රූස් එකක අදහසක් ගන්න තමයි මේ වීඩියෝ එක දැම්මේ. ඉතින් මේ තියෙන ක්‍රූස් එකේ උඩම ඩෙක් එක. ඉතින් ඒ වගේම මගේ මේ වීඩියෝ බලවට ඔයගොල්ලන් thank you. මම තවත් අලුත් වීඩියෝස් අරගෙන එන්න. මතක් කරලා මගේ channel එක subscribe කරන්න. Thank you.